ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම රහස් පරීක්ෂක නවකතාව දැන් සිරස FM ඩිජිටල් අවකාශයේ ෂර්ලොක් හෝම්ස් මෙතැන් සිට ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ මනස්පුත්‍රයා හෙවත් ලොව බිහි වඩාත් ජනප්‍රිය වඩාත් ආකර්ශනීය රහස් පරීක්ෂකවරයා ඔහු ෂර්ලොක් හෝම්ස්. ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමාන්විත යුගය යළිත් වතාවක් සිරස FM ඔස්සේ අහන්නට විඳින්නට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. අද දවසේ අපි ඔබට ඉදිරිපත් කරන මේ කතාව බොහොම සුවිශේෂී කතාවක්. මේ කතාව තුළදී පළමු වතාවට ෂර්ලොක් හෝම්ස්ගේ වැඩිමහල් සහෝදරයා මයික්‍රොෆ්ට් හෝම්ස් ප්‍රථම වතාවට ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක ක්‍රියාන්විතයක් තුළ මුණ ගැහෙන්නේ මෙම සිදුවීම් මාලාවේදී. වරක ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් තමන් ප්‍රිය කරන ෂර්ලොක් හෝම්ස් කෙටිකතා 19ක ලයිස්තුවක් සකස් කළා. එහි 17 වන ස්ථානය ලැබුණේ මේ කතාවට. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා 12කින් සමන්විත වුණු The Memories of Sherlock Holmes නැමැති කෙටිකතා මාලාවෙත් මේ කෙටිකතාව අන්තර්ගත වුණා. මුල්වට ප්‍රකාශයටපත් වුණේ 1893 වර්ෂයේ ස්ට්‍රෑන්ඩ් සංග්‍රහයේ. එවන් විශේෂත්වයන් කිහිපයක් සහිත මේ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක වික්‍රමය මෙතෙන් සිට ඔබට විඳින්නට පුළුවන්. The Adventure of the Greek Interpreter Sherlock Holmes රහස් පරීක්ෂක කෙටිකතාව ඇසුරෙන් ග්‍රීක පරිවර්තකයා. හෝම්ස් මොකද මේ සංගීතය ගැන හිතන්නේ? හොඳයි. කනට බොහෝම මිහිරි. ඒත් මම මේ කල්පනා කරන්නේ මෙතෙන්දි මාව මුණ ගැහෙන්න එනවායි කියලා මගේ සහෝදරයා කිව්ව මේ මෙලාස් කියන තැනත්ත ඇයි ප්‍රමාද කියලා. ඔය ඉන්නේ ඒ පුද්ගලයා වෙන්න ඕනේ. Mr. Sherlock Holmes? ඔව් මම තමයි. මම මෙලාස්. මම හිතුවා. මේ මගේ මිත්‍ර ඩොක්ටර් වොට්සන්. වාඩි වෙන්න. බොහොම ස්තුතියි. මිස්ටර් මෙලාස් අద్භූත අත්දැකීමකට මුහුණ දුන්නයි කියලා මට මගේ සහෝදරයා මයික්‍රොෆ්ට් කිව්වා. ඔව් හරිම අద్භූතයි. විස්තර කරන්න බලන්න ඔය අත්දැකීම අපිට. මම ග්‍රීක ජාතිකයෙක්. ලන්ඩන් වල හුඟක් ලියකියවිලි ග්‍රීක භාෂාවෙන් ඉංග්‍රීසියටත් ඉංග්‍රීසියෙන් ග්‍රීක භාෂාවට පරිවර්තනය කරන්නේ මම. ඔව් ඒ ටික මට මයික්‍රොෆ්ට් කිව්වා. පොලිසිය මගේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඒත් මූණ වැහෙන්න ප්ලාස්ටර් අලවලා තිබුණු ඒ අසරණයාගේ ඉරණම ගැන දැනගන්නකම් මගේ හිතට සැනසීමක් නැහැ. කියන්න බලන්න සිද්ධිය මුල ඉඳලා. අද බදාදා සඳුදාරය තමයි මේ සේරම සිද්ධ වුණේ. කරදරයටපත් වෙන විදේශිකයෝයි සංචාරකයෝයි අවේලාවටත් මාව මුණ ගැහෙන්නවා. භාෂා පරිවර්තනය කරගන්න. ඒ නිසා සඳුදාරය හොඳට ඇඳ පැළඳ ගත්ත ලැටිමර් කියන තරුණයා මාව මුණ ගැහෙන්න ආයක ගැන මම පුදුම වුණේ නැහැ. මිස්ටර් මෙලාස් වැඩ හමාර කරලා ගෙදර යන්න වගේ සූදානම. ඔව් දැන් රෑබෝ වෙලා. අපට ඔබේ උදව් අවශ්‍යයි. මගේ නම ලැටිමර්. මේ වෙලාවේ? ඔව්. හදිසි වැදගත් කටයුත්තකට ග්‍රීක ජාතික ව්‍යාපාරිකෙක් අපේ මුණ ගැහෙන්නට ඇවිත් ඉන්නවා. එක ඉංග්‍රීසි වචනයක්වත් දන්නේ නැහැ. ඔබ අපට උදව් කරන්න ඕනේ. කොහෙද යන්නේ? කෙන්සින්ටන් වල. සෑහෙන දුරක්. ඔව්. ඒත් ඔබේ මහන්සිය වෙනුවෙන් අපි බොහෝම සාධාරණ මුදලක් ගෙවනවා. හොඳයි. එහෙමනම් යමු. හොඳයි. ගොඩ වෙමු අස්සකරත්. බොහොම ඉඩකඩ තියෙන විශාල අස්සකරත්තයක්. හරි. පිටත් වෙන්න. කෙන්සින්ටන්. කොයි පැත්තටද මේ හැරෙන්නේ? වටපිට බලන්න බැරි විදිහට දීර්ඝ කළු කරලා. පැටිමන් කියන තරුණයාට ඊයම් පුරුපු බස්තමක්. ඒක බර
බලන්නේ මට තර්ජනය කරන්න වගේ. ඇයි මිස්ටර් මිලාස් කල්පනා කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. වටපිට බලන්න බැරි එක ගැන කනගාටුයි. මට තේරෙන්නේ නැහැ මේ මොකවත්. කලබල වෙන්න දෙයක් නැහැ. අපි යන තැන ඔබ දැන නොගන්නේ කොහොමද? ඔබ ආපහු එතන හොයාගෙන ආවොත් ඒක මට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. ස්ලේටම මොකද්ද මේක තේරුම? මේක නීති විරෝධී වැඩක්. ඔව් ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඒකට හරියන්න අපි සාධාරණ ඉෂ්ට කරන්න. මොකද්ද මෙහෙම කරන්න තියෙන ඕනකම? මගෙන් ප්‍රශ්න අහන්න එපා. හැබැයි ඔබට කිසිම කරදරයක් නොවන වගේ කියන්න පුළුවන්. ඒත් මේ ගැන කලබල වෙලා මට අවාසි වෙන විදියට කටයුතු කළොත් තත්ත්වය දරුණු වෙයි. කලබල වෙන්නේ නැද්ද කෙනෙක් මෙහෙම වුණාම? මම කිව්වනේ ඔබට කිසිම හානියක් කරන්නේ නැහැ කියලා. හොඳට මතක තියාගන්න. ඔබ මේ රටේ ඇතුලේ හිටියත් මගේ නිවසට ගියත් ඉන්නේ මගේ අංශක යටතේ. ඔබ ආගිය තැනක් වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. වහින්න මිස්ටර් මෙලාස්. අපි වැඩි වෙලාවක් මිස්ටර් මෙලාස් තියාගන්නේ නැහැ. යමු ඇතුළට. මේ මිස්ටර් මෙලාස් ද හැරල්? ඔව්. එතකොට මේ තරුණයාගේ නම හැරල් ලැටිම. අමනාප වෙන්න එපා මිස්ටර් මෙලාස්. අපට ඔබේ සහාය නැතුවම බෑ. අපට ඕන විදිහට වැඩ කරනවා නම් කනගාටු වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒත් අපිව රවට්ටන්න හැදුවොත් නම් දෙයියන්ගෙම පිටයි. මේ තලස්ථානයේ මිනිස්සයා අර ඉලන්දාරියට තොරා දරන්නේ වගේ. එහිනාවට මගේ ඇඟේ හික්කඩු පිපෙනවා. මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපිව මුණ ගැහෙන්න ඉන්න ග්‍රීක් මහත්තයෙක්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන එක විතරයි. හැබැයි අපි කියන දෙයට වැඩි යමක් අහන්න බෑ. එහෙම වුණොත් පසුතැවිලියෙන්න වෙයි. යමු අර සාලෙට. ඔම්වාඩියෙන්. මේ දෙන්නම හරිම දරුණු මිනිස්සු. ඒ ගැන කිසිම සැකයක් නැහැ. මොකක් හරි අමුතු දෙයක් මෙතන සිද්ධ වෙන්න යන්නේ. ඕන්න මම හිතුවක්කාරයව එක්කගෙන ආවා. වාඩිවෙන්න. ග්‍රීක් ජාතිකයෙක් වගේ. මුණ සුදුමෙලි වෙලා සම්පූර්ණයෙන්ම කටවැන්න දස්වලවලා. ගල්ලල්ල ගල් කුරයි කුහරල්. මෙතින් තව කිට්ටු වෙන්න මිස්ටර් මෙලාස් අපේ අමුත්ත ළඟට. ඕන අත් දෙක ලිහුවා. මිස්ටර් මෙලාස්ට මෙච්චරයි කරන්න තියෙන්නේ. අපි කියන දේ ග්‍රීක් භාෂාවෙන් ගල්ලෑල්ලේ ලියලා යාට දෙන්න. එයා උත්තරේ ලිව්වම ඒකේ තේරුම අපිට කියන්න. එච්චරයි. මුලින්ම ලියලා අහන්න ඔහු ලියවිලි වලට අත්සන් කරන්න සූදානම්ද කියලා. ඔහු ලිව්වා කවදාවත් නැහැ කියලා. මොනම කොන්දේසියක් යටතේවත් බැරිද කියලා ලියලා අහන්න. මොනම කොන්දේසියක් යටතේවත්. ඔව්. මා දන්නා හඳුනන ග්‍රීක පූජකයෙකු විසින් මා ඉදිරියේ ඇගේ විවාහය සිදු කළොත් පමණයි. එහෙනම් ඔබ දන්නවා ඇති ඔබට වෙන දේ. ඒක කියලා පෙන්නන්න. එහෙනම් ඔබ දන්නවා ඇති ඔබට වෙන දේ. මට මොනවා වුණත් කමක් නැහැ කියලා ලිව්වා. ඒකට දීපු උත්තරේ ඔය දරදඬුකම අතෑරලා මේ ලියවිල්ලට අස්සම් කරන්න කියලා ලියන්න. මේ ලියවිල්ලට අස්සම් කරා. ඔව්. ලිව්වා. ලිව්වේ ඒක කීයටවත් කරන්නේ නැහැ කියලා. මේක නම් හරිම දරුණු වැඩක්. මේතරත් කවුද කියලා දැනගන්න පුළුවන් නම්. ඔව්. ඊළඟ ප්‍රශ්නේදී මමත් පුංචි ප්‍රශ්නයක් එකතු කරන්න ඕන. ලියන්න මේ දඩප්පරකමින් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා. කිසිම දඩබ්බර මොකද්ද? මේ දඩබ්බරකමින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. හරි. ඒකට එකතු කරනවා ඔබ කවුද කියලා. ඔව්. මොකද්ද දී තියෙන උත්තරේ? උත්තරේ මගේ ඒ ගැන තැකීමක් නැහැ. මගේ ප්‍රශ්නෙට උත්තරේ මම ලන්ඩන් නුවරට ආගන්තුකෙක්. ඔබේ ඉරණම තියෙන්නේ අපේ අතේ. අනේ ටික ලියලා පෙන්නන්න. ඔබේ ඉරණම තියෙන්නේ අපේ අතේ. ඔව්. ඔබ ලන්ඩනයට ඇවිත් කොපමණ කල්ද? මොකද්ද මගේ ප්‍රශ්නෙට උත්තරේ? උත්තරේ ඕන එකක් වුණාවේ. මගේ ප්‍රශ්නෙට උත්තරේ ඇවිත් සති 3යි.
ඔය දීපල ඔබ ළඟ තියාගන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා ලියලා පෙන්නන්න. ඔය දීපල ඔබ ළඟ තියාගන්න ඉඩ දෙන්නේ නැහැ. ඔව්. දැන් මං එකතු කරන්න ඕන මොකක්ද ඔබට වැළඳී ඇති රෝගී කියලා. ඔව්. මොකද්ද මට උත්තරේ දීලා තියෙන්නේ? එය තක්කඩින් නමට ලියන්න බෑ කියලා කියනවා. ඔවුන් මාමතේ තබනවා. අස්සන් කළොත් ඔබ නිදහස් කරනවා කියලා ලියන්න. හරි. මගේ ප්‍රශ්නේ මොකක්ද මේකේ? මෙහෙම ලියනවා. ඔව්. මම කවදාවත් අස්සන් කරන්නේ නැහැ. මගේ ප්‍රශ්නෙට උත්තරේ මම දන්නේ නැහැ. ඔබ මේ ඇයට කරන්නේ යහපතක් නෙවෙයි. අන්න ඒක ලියන්න. ඔබ මේ ඇයට කරන්නේ යහපතක් නෙවෙයි. ඔබේ නම මොකක්ද? මම එහෙම එකතු කරනවා. හරි. ඔව්. ඒ වගේ මට කියන්නට ඇයට ඉඩ දෙන්න. ඒකට උත්තරේ මිනිහගේ නම ප්‍රාටීස්. අස්සන් කළොත් ඔබට ඇව මුණ ගස්සන්න. ඒක පෙන්වන්න ලියලා. අස්සන් කළොත් ඔබට ඇය මුණ ගස්සන්න. ඔව්. මම එකතු කරනවා ඔබ ආවේ කොහෙන්ද කියලා. හරි. එහෙමනම් ඇය නොදැක ඉන්න හිත හදා ගන්නවා. ඒ තරමට මුරන්නේ ඈ. එහෙමනම් ඇවිත් ඉන්නේ ඇතන්ස් නගරේ. හැර මට ඒ කාමරයට වෙලා තනියම ඉන්න බෑ. කාමරය ඇතුලේ හරිම පාළුයි. කවුද මේ ලස්සන ගෑනු කෙනා? මොනවා? දෙවියනේ මේ පොල් නේද? සොෆී. දෙන්න සහෝදරයෝ. එන්න සොපි. යම් ඔයා හිටි කාමරේට. එරන්ඩ. කත් එක ලිව්වම ප්ලාස්ටර් එක ගලව ගත්තා. මත් වෙලා ඉඳලා හෙම්බත් වෙලා. ඔව්. මං විතර මෙතන තනි වුණා. තව ප්‍රශ්න පහක් අහන්න තිබුණා නම් සේරම විස්තර දැනගන්න තිබුණා. මේ ගේ තියෙන්නේ කොහෙද කියලා දැනගන්න පුළුවන් නම්. මිස්ටර් මෙලාස්. හොඳ වෙලාවට මම කුසූදිසයක් කළේ නැහැ. ඔච්චරයි මිස්ටර් මෙලාස්. දැන් පේනවා ඇති බොහෝම පෞද්ගලික කාරණාවකට ඔබේ සහයෝගය ලබා ගන්න සිද්ධ වුණා වගේ. ඔව්. ඔබට කරදර කරන්න අපට සිද්ධ වුණේ මේ ගනුදෙනුවට මුල් වුණ අපේ ග්‍රීක කතා කරන මිත්‍රයා හදිසියෙම පිටලට ගිය නිසා. මේ ඔබෙන් මේ අඩුපාඩු පිරිමැවුණා. මෙතන රම්පව් පහක් තියෙනවා. මං හිතනවා මේක බොහෝම සාධාරණ ගාස්තුවක් කියලා. හැබැයි එකක් තියෙනවා. මේ ගැන කාටවත් කිව්වොත් ඔබට දෙයියන්ගෙම පිහිටයි. හරිම දරුණු මිනිහෙක්. ඒ හිනාවට ඕනම කෙනෙක් බය වෙනවා. ඇස් දෙකත් උන්මත්තකෙකුගේ ඇස් දෙකක් වගේ. මේ ගැන කාටවත් කිව්වොත් අපිට ඒ වගේ දැනගන්න ලැබෙනවා. අපිට තොරතුරු ලැබෙන නොයේ ක්‍රම තියෙනවා. ඒ නිසා එහෙම දෙයක් ගැන නොහිතන එක නුවණට හුරුයි. අස්ව කරත් සූදානම්. මගේ මිත්‍රයා ඔබ ගිහින් යන්නයි. මේක බොහොම දරුණු තත්ත්වයක්. ඊට පස්සේ අස්ස කරත්තේ හිටිය හැටීම නතර කරලා කිව්වා ගෙදරට ඈතින් බස්සවන්න සිද්ධ වීම ගැන කනගාටුයි ඒත් වෙන කරන්න දෙයක් නැහැ කියලා. කරත්තේ පස්සේ නදන්න එපා. ඒ ගැන පසුතැවිලි වෙන්න වෙයි කියලා තර්ජනය කරා. ඔව්. ඔය කියන විදිහට ඒ තර්ජනය ක්‍රියාත්මක කරන්න බැරි උදවියක් නෙමෙයි. එහෙම කියලා කරත්තේ දොර ඇරියා. මම බහිනවත් එක්කම කරත්තේ සුළු වේලාවකදී නොපෙනී ගියා. වටපිට බලනකොට මං හිතේ ලඳු කැලෑවක් මැද ඈත එළියක් දැකලා මම ඒ දිහාවට ආවා. ඔව්. ඊට පස්සේ ඒක දුම්රිය පොලක්. හොඳ වෙලාවට පැය භාගයකින් කෝච්චියක් තිබුණා. ඔනෝකයි මගේ අත්දැකීම. මොකද්ද මේ ගැන මේ දක්වා අරගෙන තියෙන පියවර? මෙන්න මේ පත්තරේ දාපු දැන්වීම. ඔබ කියවන්න බලන්න වොට්සන්. ඇතැන් සිට පැමිණි ඉංග්‍රීසි කතා කළ නොහැකි පෝල් ක්‍රාටිඩ්ස් ග්‍රීක ජාතිකයා පිළිබඳ
තොරතුරක් සපයන අයෙකුට ත්‍යාගයක් පිරිනමමි. මුල් නම සොපී වන ග්‍රීක කාන්තාව පිළිබඳ තොරතුරක් ඉදිරිපත් කළ හැකි අයෙකුටද එවැනිම ත්‍යාගයක් දෙනු ලැබේ. ඔය දැන්වීම සේරම පුවත්පත්වල පළ කළා. එක් පිළිතුරක් නැහැ. ඔබේ අයියයි දැන්වීම දැම්මේ මිස්ටර් හෝම්ස්. ග්‍රීක තානාපති කාර්යාලයෙන් අහලා බැලුවේ නැද්ද? විපරම් කරලා බැලුවා. ඒ තෝන් මුකුත්ම දන්නේ නැහැ. අපි ඇතන්ස් පොලිස් ප්‍රධානියට විදුලි පණිවිඩයක් යවමු. ඒ අතරේ මිස්ටර් මෙලාස් පරිස්සම් වෙන එක නුවණට හුරුයි. මේ දැන්වීමෙන් ඔවුන් දැනගන්න ඇති රහස එළි වෙලා වගේ. දැන් ඉතින් ඇතන්ස් නගරයට විදුලි පුවතක් යවුවා. ඊළඟට මොකක්ද අපිට කරන්න තියෙන්නේ? විදුලි පුවතට හරි පත්‍රේ දැන්වීමට හරි උත්තරයක් ලැබෙන තෙක් බලා ඉන්නයි තියෙන්නේ. දැන් මගේ සහෝදරයා මයික්‍රොෆ්ට් මටත් වැඩි මේ ගැන උනන්දු පාටයි. මට පේන විදිහට මේ තරුණයා ලැටිම තමයි ග්‍රීක කාන්තාව මෙහාට අරගෙන ඇවිත් තියෙන්නේ. කොහේ ඉඳලාද? ඇතන්ස් නුවර ඉඳලා. ඒක වෙන්න බෑ. ලැටිම ග්‍රීක වචනයක්වත් දැනගෙන හිටියේ නෑ. ඒ කාන්තාව ඉංග්‍රීසි කතා කළා. ඒකෙන් කරුණු දෙකක් පැහැදිලි. කරුණු දෙකක්? වොට්සන්. එකක්. අය ටික කලක් ලන්ඩන් නුවර සිටියා වගේ. අනෙක මේ තරුණයා ලැටිමර් ග්‍රීසියට නොගිය වගේ. එහෙමනම් ඇය මොකක් හරි හේතුවක් නිසා එංගලන්තයට ආවෙලේ. තමන් එක්ක පැනලා යන්න හැරල් ලැටිම ඇව පොළඹව ගන්න ඇති. ඔව් ඒක හොඳ අනුමානයක්. පෝල් ඇගේ සහෝදරයා වෙන්න ඕනේ. ඔහු ඇවිත් මේ සම්බන්ධයට මැදිහත් වෙන්න ඇති. එතෙන්දී කොහොම හරි මේ දෙන්නගේ ග්‍රහණයට ආවුණා. ඔව් ඒකයි වෙලා තියෙන්නේ. ඇගේ බූදලේ බාරකරු ඔහු වෙන්න ඇති. ඔහු අත්සන් කරන්න බෑ කියනවා. භාෂාව නොදත්කම නිසායි මිස්ටර් මෙලාස්ව යොදා ගන්න සිද්ධ වුණේ. කලින් ඔවුන්ට ග්‍රීක භාෂාව දන්න සහචරයෙක් ඉඳලා තියෙනවා. ඔවුන් අයියාගේ පැමිණීම නංගිට වසන් කරලා තියෙනවා. ඇය ඒ දැනගත්තේ අහම්බෙන්. ඔව් අපිට ඔවුන් කොටු කරගන්න බැරි වෙන එකක් නැහැ. ඒත් අපි කොහොමද මේ ගේ තියෙන තැන දැනගන්නේ? මේ තරුණියගේ නම සොෆී කාටිස් නම්. ඇව හොයා ගැනීම අපහසු වෙන එකක් නැහැ. පෝල් සම්පූර්ණ ආගන්තුකෙක්. ඒ නිසා සොෆීවයි අපි හොයන්න ඕනේ. ඔව් ඒක ඇත්ත. අනික හැරල් ලැටිමගේ ඇගේ සම්බන්ධය ඇති වෙලා සෑහෙන කාලයක් වෙන්න ඕනේ. නැත්නම් පෝල්ට ඒ වගේ දැනගෙන මෙහෙ එන්න කාලයක් නැහැ. ඒ කාලේ ඇතුළත මේ අය එකම තැනක පදිංචි වෙලා හිටියනම් අහල පහල උදවිය යන්තමට හරි අඳුන ගන්න ඇති. එහෙමනම් දැන්වීමට උත්තරයක් ලැබෙන්න ඕනේ. මයික්‍රොෆ්ට්. ඔව්. ෂර්ලොක් දන්නවා ඇති මම එන්න හේතුව. ඔව්. පත්‍රේ දාපු දැන්වීමට උත්තරයක් ලැබිලා. මොනවද ඒක තියෙන්නේ? ඔබේ දැන්වීමට පිළිතුරු වශයෙනි. ඔබ කියන කාන්තාව මම හොඳින් හඳුනමි. මා හමු වුණොත් ඇයගේ දුක්බර අතීතය පිළිබඳව ඔබට විස්තර කළ හැකිය. දැනට ඇය බෙකන්හැම්හි මර්ටල්ස් නිවසේ පදිංචිව සිටින්නීය. මෙයට විශ්වාස ජේ ඩෙවන්පෝර්ට්. ඔහු මේ ලියා තියෙන්නේ බ්‍රික්ස්ටන් වල ඉඳලා. අපි හෙගින් විස්තර දැනගන්න. නෑ. මයික්‍රොෆ්ට්. ඇගේ විස්තරයට වඩා ඇගේ අයියාගේ ජීවිතය වැදගත්. අපි කෙලින්ම බෙකන්හැම් වලට යමු. මේ තැනත්ත මරණයට කැප වුණු කෙනෙක්. ගත වෙන හැම තත්පරයක්ම අපිට වැදගත්. මගදී මිස්ටර් මෙලාස්වත් එකතු කරගනිමු. අපිට පරිවර්තකයෙක් ඕන වෙයි. ඔව් වොට්සන්. මම පිස්තෝලේ සාක්කුවට දාගත්තා. අපි කටයුතු කරන්න යන්නේ බොහෝම දරුණු කල්ලියක් එක්ක. දෙකට කලින් කවුද ඇවිත් මිලාස් මහත්තයව එක්කගෙන ගියානේ? යන්නේ කොහාටද කියලා කිව්වේ නැද්ද? නෑ. තවත් මහත්තයෙක් එක්ක අස්ස කරත් එක නැගිලා ගියේ. උස කඩවසන් තරුණ කෙනෙක්ද? නෑ. කන්නාඩි දාපු දෙගොඩ හරි වයස කෙනෙක්. වැඩි උස මහත නෑ. නිතරම hina වෙවි තමයි කතා කළේ.
යම් තත්ත්ව දරුණු මේ මිනිස්සු ආයෙත් මෙලාසු අල්ලගෙන හැටි දැඩි මිනිහ නෝන වගේ දන්නවනේ බය කරලා අරගෙන ගිහින් ආයෙ සේවය අවශ්‍ය වෙලා ඇති ඒත් ඊයේ කරපු පාවා දීම හින්දා දඬුවම් කරන්න ඉඩ තියෙනවා ඔහොම නවත්තන්න. අන්න අරකයි ගියේ. අර තියෙන මර්ඩල්ස් කියලා ගහලා. ඔව්. මෙතනින් බැලලා පයින් ඉතුරු පිට යමු. කාමර එකකවත් එළියක්පත් වෙන පාටක් නැහැ. ගේ පාළුවට ගිහින් වගේ. කෝඩුව හිස්සලා කුරුල්ලෝ පැනලා ගිහින්. කොහොමද එහෙම කියන්නේ? පැයකට විතර කලින් බඩු පුරවගත්ත කරත්තයක් පිට වෙලා තියෙනවා. මා දැක්කා ගේට්ටුවේ ලාම්පු වලින් රෝද පාරවල්. ඒත් කොහොමද බඩුගෙන ගිය වගේ දැනගත්තේ? ගේ දිහාවට ගිය රෝද පාරවල් වලට වැඩිය ආපහු වෙන රෝද පාරවල් යටට එරිලා. ඒකෙන් පැහැදිලි සෑහෙන බඩු තොගයක් ගෙනියලා තියෙනවා. මේ දොර නම් ලේසියෙන් කඩන්න පුළුවන් එකක් නෙමෙයි ෂර්ලොක්. හෝම්ස් මේ දැන් මෙතන හිටි? හරි. මම ජනේලයක් අරගත්තා. තවත් බලා නොඉඳ ගෙට ඇතුළෙමු. යන්න ඉස්සර වෙන්න. වොට්සන් ඉස්සලා ඇතුළට යන්න. පොඩ්ඩක් කන් දෙන්න. කවුද කෙඳිරි ගාන වෙනවා? අර කාමරේ ඇතුළේ නු ශබ්ද එන්නේ. අපෝයි සැර දුමක් එනවා. මහ විසදුමක්. අර පිත්තල පානින් පිට වෙන විසදුමක්. ඒක ඉක්මනට එළියට ගන්න. එළියට ගෙනියන්න. අර මුල්ලේ දෙන්නේ ගුලි වෙලා ඉන්නවා. ඉක්මනට එළියට ගනිමු. උස්සන ඔය පැත්තෙන් උස්සන. හරි. ඔන්නකොම සාලෙන් තියලා මේ ජනෙලරිම හුලං එන්න. හරි. මම අනිත් එක්කෙනා උස්සගෙන ආවා. මේ මිස්ටර් මිලාස්නේ අතපය ලියන්න. ඉක්මනට උඩ නිල් වෙලා දරුණු පාරක් වැදිලා තියෙනවා. අනිත් එක්කෙනා පෝල් ක්ලාටින්ස්. ගලවන්න ඔය ප්ලාස්ටර්. දුප්පතාගේ හුස්ම නැවතිලා. අපි එනකොට ප්‍රමාද වැඩි. අන්න මිස්ටර් මෙලාස් ඇස්සරල වැළුවා. ඔය පත්තරෙන් පවන් ගහන්න. මිස්ටර් හෝම්ස්. බය වෙන්න දෙයක් නැහැ දැන්. බය වෙන්න දෙයක් නැහැ. වොට්සන් අද පත්තරේ බොහෝම වැදගත් ප්‍රවෘත්තියක් තියෙනවා. මෙන්න මේක කියවන්න. ඔය උඩම තියෙන බුඩාපෙස්ට් බලා යන දුම්රියක ගමන් කළ ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙකු ඛේද ජනක මරණයකට ගොදුරු වී ඇත. දෙදෙනාම පිහියනුම් කා මිය ගොස් ඇති අතර ඔවුන් දුම්රියේදී දබර කරගෙන එකිනෙකාට පිහියෙන් ඇන ඇති බව හංගේරියානු පොලිසියේ අදහසයි. හෝම්ස් සිතන්නේ මේ ලැටිමරු එයාගේ සගයයි කියලාද? ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒත් මට මේකේ අපහැදිලි තැන් තියෙනවා හෝම්ස්. හොඳයි. අපි දැන් ඒ දිහා ආපහු හැරිලා බලමු. ඊට කලින් කියන්න මොනවද වොට්සන් මේ ගැන දන්න කරුණු කියලා? අර බය හිතෙන විදියට hina වෙන මිනිහා පිස්තෝලයක් පෙන්නලා මිලාස්ව බය කරලා දෙවෙනි වතාවටත් එයාව අරගෙන ගියා. ඒ වතාවෙත් පෝල්ට තර්ජනය කළා. ඉල්ලීමට එකඟ නුනොත් මරා දමන බවට. ඔව්. ඒ එඩිටර් මිනිහව නිරාහාරව තියලත් තමන්ගේ අදහසට නම්ම ගන්න බැරි වුණා. අන්තිමේ දෙන්නවම බැඳලා දාලා විස දුමකින් ඉක්මනට මැරෙන්න සලස්සලා පැනලා ගියා. ඒත් සුපීට මොකද වුනේ? ඔව්. එංගලන්තේ තමන්ගේ හිතවතුන් පිරිසක් එක්ක නිවාඩුවක් ගත කරන්න ආව සොෆීගේ හිත දිනා ගන්න ලැටිමර්ට පුළුවන් වුණා. ලැටිමර්ගේ හැටි දන්න පවුලේ හිතවත් උදවිය සොෆීගේ අයියට මේ ගැන දැන්නුවා. ඊට වැඩි යමක් කරන්න බය වුණා. ඔව්. පෝල් ඉංග්‍රීසි නොදන්න එක වාසියට හරවගෙන ලැටිමර් තමන්ගේ සගයන් එක්ක එකතු වෙලා පෝල්ව තමන්ගේ හිරකාරයෙක් කරගත්තා. ඒ විතරක් නෙමෙයි. නොයෙකුත් තර්ජන කරලා
දේපොළ ලියව ගන්න බැලු. ඒ පෝල්ගේ එඩිතරකම ඉදිරියේ පරාද වුණා. ඇයි ප්ලාස්ටර් වලින් පෝල්ගේ මූණ ආවරණය කළේ? අයියවයි නංගිවයි එකම වහලක් යටයි තියාගෙන හිටියේ. හදිස්සිය දැක්කොත් අඳුනගනී කියලා මූණ නොපෙනෙන්න ප්ලාස්ටර් වලින් වැහැව්වා. ඒත් සොෆී තමන්ගේ සහෝදරයා දැක්ක හැටිම අඳුනගත්තා. අශ්ව කරත්තේ දක්කන මිනිහත් මේ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඔව්. සල්ලි හින්දා ඒත් නැත්තම් බය හින්දා මිනිහා කට වහගෙන ඉන්න ඇති. ඒ වෙනකොටත් සොපීත් මේ අපරාධකාරයින්ගේ හිරකාරයෙක් වෙලා හිටිය කියලායි මට නම් හිතෙන්නේ. ඔව්. ඒක එහෙම වෙන්න ඕනේ. මේක පත්තරේ වැටුණු බව දැනගත්ත හැටියෙම තත්ත්වය හොඳ නැති බව දැනගත්ත මේ මිනිස්සු රටින් පැනගත්ත. ඒ යන්න කලින් තමන්ට විරුද්ධ වුණ හැමෝටම දඬුවම් දීම අතපහු කළේ නැහැ. ඔය ඔක්කොම පැහැදිලි. ඒත් මේ හවුල්කාරයෝ දෙන්න දබර වෙලා එකිනෙකා මරාගත්තේ කොහොමද කියලා මට නම් හිතාගන්න බෑ. පෝල් ක්‍රාටිඩ්ස් හාමතේ මලක් තමන්ගේ අධිෂ්ඨානය වෙනස් නොකරන එඩිතර තැනැත්තෙක්. අයියාගේ එඩිතරකම නංගි ළඟත් නොතිබෙන්න විදිහක් නැහැ. ඒ කිව්වේ හොම්ස්? ඔය ග්‍රීක් තරුණිය සොෆීව හොයාගන්න පුළුවන් වුණොත් ඈටත් ඇගේ සහෝදරයටත් කරපු වැරදිවලට පලිගත්තේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙයි. Sherlock Holmes. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ මනස් පුත්‍රයා හෙවත් ෂර්ලොක් හෝම්ස් නම් අති විශිෂ්ට රහස් පරීක්ෂකවරයා නොවිසඳුණු අභිරහස් පසුපස ලුහු පැඳ යනු ඇත. එකී වික්‍රමයන්ගෙන් ඔබව විස්මයට පත් කරනු ඇත. ෂර්ලොක් හෝම්ස් මුණ ගැසෙන්නේ සිරස FM තුලින්ම පමණයි. on සිරස FM. ෂර්ලොක් හෝම්ස් සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම සවස 4ට සිරස FM YouTube නාලිකාව ඔස්සේ